අයිබන් පුතේ අපි කලින් දවසේ එක ගානක් හැදුවා. හදලා ඒ ගාන මම හිතන්නේ පුතාලා දැන් අරඹලා ඇති. පුතාට යම් අවබෝධයකුත් ඇති. ඒ වගේම තවත් ගණිත මූලාශ්‍රය නැත්නම් මූල ධර්මයේ දෙමින් හදන ගානක් හදන්න. ඒකමයි ගාන. හැබැයි ඒක චූටි සුළු කිරීම වල පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. මෙන්න මේක තමයි ගාන. මේ මම අද ඇඳලා තියෙනවා. මේක මෙන්න මේ විදිහට තමයි ගැට්ටුව කියවෙන්නේ. අභ්‍යන්තර ආරය සෙන්ටිමීටර 5ද බාහිර ආරය සෙන්ටිමීටර 12ද දිග මීටර සෙන්ටිමීටර නෙවෙයි මීටර 1.4ක්ද වන සිලින්ඩරාකාර නලයේ සිලින්ඩරාකාර නලය රූපේ දැක්වෙනවා. අර එදා ආපු ප්‍රශ්න ටිකම තමයි අහන්නේ. ආයි කියමු. අභ්‍යන්තර ආරය සෙන්ටිමීටර 5ද බාහිර ආරය සෙන්ටිමීටර 12 වන සිලින්ඩරාකාර නලයක් රූපේ දැක්වෙනවා. ඒකේ දිග මීටර 1.4. පළවෙනි ප්‍රශ්නය එදා ඇහුවා වගේමයි හරස් කඩ වර්ගඵලය. දැන් මම කියන්න යන්නේ නෑ පුතේ. මොකද්ද හරස් කඩ කියන්නේ? ඇයි? කලින් අපි කියා දුන්නා. මොකද්ද හරස් කඩ වර්ගඵලය කියන්නේ? හරහට බැලුවම පේන නුනත මේකේ. මෙන්න මම වැන්ද. ඔන්න වර්ගඵලය හොයන්න යනවා. දැන් පහුගිය ගානේ අත්දැකීම් ඔබට තියෙනවනේ. ඔන්න බලන්නකෝ. අපිට මොකද කරන්න වෙන්නේ? විශාල වෘත්තයෙන් කුඩා වෘත්තය අඩු කරන්න වෙනවා. ඔන්න ඕක තමයි ගැටලුව. එනම් වෘත්තයක වර්ගඵලය πr වර්ගය π කියන්නේ 7/22. r වර්ගය විශාල වෘත්තයේ අරය 12යි 12 වරක් 12. අපි එදා දැම්මේ මේ විදියට. අඩු කරා කුඩා වෘත්තය π 7/22යි අභ්‍යන්තරාරය 5 වාරයක්. ඔන්න පුතේ මම මේක සුළු කරන්න ගියා නම් පොඩි ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්නය 7ෙන් බෙදෙන්නේ නැහැ. 7 කැපිලා ඕගොල්ලන්ගේ භාෂාවෙන් කැපිලා යන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? මං ඔන්න උපක්‍රමශීලී වෙනවා. ගණන් හදද්දී උපක්‍රමශීලී වෙන්න ඕනේ. 12 වර්ගය කියලා ලියනවා. 12 12 නෙවෙයි 12 වර්ගය. 5 වර්ගය කියලා ලියුවා. දැන් පොදු සාධකයේ පිටට ගන්න. ඔන්න බලන්න වෙන වැඩි. 7/22. එච්චරයිනේ වෙන මුකුත් නෑ පොදු ඒවා. 12 වර්ගය ඍණ 5 වර්ගය. මෙන්න මෙයා ගැන පුතාලට මුකුත් මතක් වෙනවද? කියන්න බලන්න. මතක් වෙන්නේ සාධක පාඩම. ඔය තියෙන දරුවනේ වර්ග දෙකක අන්තරේ සාධක මොනවද? වර්ග දෙකක අන්තරේ සාධක. යොදමු බලන්න අපි යොදනවා වර්ග දෙකක අන්තරේ සාධක. වර්ග දෙකක අන්තරේ මතක් කරන්න. A වර්ගය ඍණ B වර්ගය සාධක කොහොමද එන්නේ? A ධන B A ඍණ B. ඒකම මම යොදා ගන්නවා මෙතන සුළු කිරීමට. π 7/22යි. හරියට 12 A වගේ 5 B වගේ. මොකද වෙන්නේ? A ධන B A වෙනුවට තියෙන්නේ 12 ධන B වෙනුවට 5. අනිත් සාධකය A ඍණ B 12 A වෙනුවට B වෙනුවට 5. A ඍණ B 12 ඍණ 5. හරි ලස්සනට උත්තරේ ඔන්න සුළු වෙනවා. 7/22යි 12යි 5යි 17යි. ගුණ කිරීම වරහණින් කියන්නේ 12න් 5ක් 7යි. අන්න කලින් 7ට සුළු කරන්න 7 ගුණාකාර නැති වුණාට දැන් ඇවිල්ලා. කපල දැම්ම පුතේ 7ට 7. වැඩි ඉවරයි. මෙහෙම හදන්න ගියා නම් අපි අමාරු වැඩේ. 17 වරක් 2 34න් 4 ඉතිරි 3. 17 වරක් 2 34යි 3යි 37යි. මොනවද? වර්ග සෙන්ටිමීටර. මොනවද? වර්ග සෙන්ටිමීටර. හොඳයි. පුතාලා දැන් ඔන්න අලුතෙන් අද ඉගෙන ගත්ත මේ වගේ තැනකට අපි යොදන්නේ කොහොමද? වර්ග දෙකක අන්තරය. ඔන්න අලුත් දෙයක්.
හරි. දැන් ඔයාලා හරස් කඩ හොයාගත්තනේ. ඊට පස්සේ ඉතින් අර පෞගිය සතිය හදපු ගාන වගේ, පෞගිය දිනේ හදපු ගාන වගේම අපි ගන්නවා අභ්‍යන්තර වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. අභ්‍යන්තර වක්‍ර පෘෂ්ඨය 2 phi RH 2 phi 722 දැන් කලින් ගානේ පුරුදු කියලා. අර අභ්‍යන්තර ආරේ 5යි. h 1.4යි මීටර 100ෙන් ගුණ කරන්න සෙන්ටිමීටර. 1.4 100ක්. මොකද කරන්නේ අකට බිඳු දෙකක් දැම්ම. දශම ස්ථානේ. උත්තරේ 140යි. කීයද? 140. දැන් සුළු කරමු පුතේ. මේ බලන්න හරි ලස්සන සුළු කිරීමක් 7 14ට 7 2.20. මේ බලන්න දෙවරක් 22 44යි. 5 20ක් නැත්තම් 20 5ක් 100යි. 100ෙන් සුළු කරනවා කියන්නේ හරි සරල කතාවක්. අකට බිඳු දෙකක් දැම්ම උත්තරේ 4000. ඊළඟට ඔය වගේම හෙව්වා බාහිර වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. ඒකත් 2 phi RH 2 phi 722. බාහිර ආරේ 12යි. h දන්නවා දැන් 140. සුළු කරනවා 7 දෙවරක් 22 44යි. බිඳුව අකට දැම්ම දෙවරක් 12 24යි 240. පුතේ බිඳුව අකට දාන්න 24න් ගුණ කරන්න. 24න් ගුණ කරන්න. හරි සරල කතාවක්. මට කියන්න ඕනේ දැන් 24 4ක්. පුතාලා කියන්නකෝ 24 4ක්. කොහෙවත් ගුණ කරන්න බෑ. මෙහෙම හිතන්නකෝ. 25 4 100යි. 24 කිව්වම එකක් අඩුයිනේ. එතකොට එක බැගින් හතරක් අඩු වෙනවා. 100න් හතරක් අඩු කරා 96යි. 24 4ක් 96න් 6 ඉතිරි 9. 24 4ක් 96යි 9යි 105. ඉතින් Tamanට බැරි නම් කරන්න දෙයක් නැහැ. 2න් 4න් ගුණ කරන්න. 11 වසරේ දරුවෙක් විභාගෙට යන්නේ එහෙම ගුණ කරනවා කියන එක ගැන කනගාටුයි. එහෙම නම් එපා. හරි 25 ඒවා 4ක් 100යි. 1න් 4ක් අඩු කරයි. එකක් අඩුයි. 1 ඒවා 4 4. 100න් 4ක් අඩු. මොනවද ඒකකය? වර්ග සෙන්ටිමීටර. හොඳයි. ඔන්න දැන් මේ පාර අපි මොනවද හෙව්වේ? හරස් කඩ වර්ගඵලය හෙව්වා. ඊළඟට මොනවද හෙව්වේ? අභ්‍යන්තර වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හෙව්වා. බාහිර වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හෙව්වා. හරි නේද? දැන් අපිට යන්න වෙලා තියෙන්නේ මුළු පෘෂ්ඨ වර්ගඵලයට. මොකටද යන්න වෙලා තියෙන්නේ? මුළු පෘෂ්ඨ වර්ගඵලයට. අපි ලියමු මුළු පෘෂ්ඨ වර්ගඵලය. දැන් මතකද? දැන් ගිය සතියේ කියලා දුන්නානේ. ගිය සතියේ නෙමෙයි ගිය දිනේ. කලින් පාඩමේ කියලා දුන්නා. කොහොමද මුළු පෘෂ්ඨ වර්ගඵලය වෙන්නේ? අතගාලා බලන්න පුළුවන් හැමතැනම වර්ගඵලය. අත ගන්න පුළුවන් හැම පෘෂ්ඨයකම. නැත්තම් තිත්ත බාල්දියක් ගිල්ලුවා නම් ඒ සියලුම තැන්වල. හරි. දැන් හරි නේද? මුළු පෘෂ්ඨ වර්ගඵලය ගැන තමයි අපි කතා කරන්නේ. දැන් මුළු පෘෂ්ඨ වර්ගඵලය කියලා කිව්වේ මොකක්ද? අපිට අල්ලා බලන්න පුළුවන් හැම පෘෂ්ඨයකම වර්ගඵලය. දැන් අපි බලමු උඩින් උඩිය පෘෂ්ඨය ඇල්ලුවා. අපිට දැනෙනවා හරස් කඩේ එහෙම නැත්තම් අපේ භාෂාවෙන් කිව්වා නම් සිදුරක් සහිත පෘෂ්ඨය ඒක 377. ඒ වගේම එකක් යටත් තියෙනවා පතුලෙත් තියෙනවා 370. ඊළඟට අභ්‍යන්තර වක්‍ර පෘෂ්ඨය ඇතුළට අත දාලා අපි ඇල්ලුවා. අපිට ඒක මතක ඇති ඔබට කීයක් ආවද? 4000. ඊළඟට බාහිර වක්‍ර පෘෂ්ඨය. බාහිර වක්‍ර පෘෂ්ඨය අපිට ආවා 10560. 10560.
ඔන්න වැඩි එකතු කරමු. 8යි. 7යි 7යි 14යි 14යි 6යි 20න් බිද්දු ඉතිරි 2. 3යි 3යි 6යි 6යි 4යි 10යි. 3යි 3යි 6යි 6යි 4යි 10යි. 10යි 5යි 15යි මේ දෙකයි 17න් 7 ඉතුරු 1. 4යි බිඳුවේ 4යි මේකයි 5යි 15000 15700 බලන්න පහරිද කියලා. උඩ 374යි යට 370. ඇතුලේ 4400යි පිට 10560. 4යි 4යි 7යි 7යි 14යි 6යි 20න් බිඳු ඉදිරි 2. 3යි 3යි 6යි 4යි 10යි 5යි 15යි 2යි 17න් 7 ඉදිරි 1. 4යි 1යි 5. හරිද? ඒක ඉවර. පරිමාව දැන් ඊ සතිය අපි කතා කරා. අපි පරිමාව කියලා කියන්නේ මොකද්ද? මේ නලය තනා ඇති ද්‍රව්‍ය පරිමාව ගැන. පරිමාව පිළිබඳව කතා කරා ගිය සතියේ. හරි? එහෙනම් ප්‍රශ්නේ මොකද්ද? නලය තනා ඇති ද්‍රව්‍ය පරිමාව. දැන් අපි කෙටියෙන් පරිමාව කියනවා. හරස් කඩ වර්ගඵලය ගුණ කිරීම දිග. ගිය සතියේත් මතක් ගිය දවසෙත් මතක් කළා. දිග කියන එක සම්බන්ධයි. මොකද දිග කියන්නේ? දිග, උස, ගැඹුර, ඝනකම. අවස්ථාව අනුව වෙනස් වෙනවා. එහෙනම් හරස් කඩ වර්ගඵලය 374යි 140යි. මෙතන එන්නේ වර්ග සෙන්ටිමීටර් ගුණ කිරීම මෙතන සෙන්ටිමීටර්. ඒක ගුණ කරමු. වර්ග සෙන්ටිමීටර් සෙන්ටිමීටර් වලින් ගුණ වුණාම ගන්න සෙන්ටිමීටර්. බිඳුව දැන් 14 ඒවා 370. එකෙන් 4ෙන් ගුණ කරන්න එපා. 14 ඒවා 4ක් මෙහෙම හිතන්න පුතේ. 10 ඒවා 4 40යි 4 ඒවා 4 16යි 40යි 16යි 56න් 6යි. හරි? ඉතිරි 5. ඊළඟට 14 ඒවා 7ක්. කීයද බලන්න? 98යි උත්තරේ. කොහමද ගන්න? 10 ඒවා 7 70යි 4 ඒවා 7 28යි 70යි 28යි 98යි. ඒ 98යි අර කලින් ඉතුරු වෙච්ච 5යි. 13න් 3 ඉතිරි 1ක් 10යි. 103න් 3 ඉතිරි 10යි. 14 ඒවා 3ක් අර වගේම හිතන්න. 10 ඒවා 3 30යි 4 ඒවා 3 12යි. 30යි 12යි 42යි. 14 ඒවා 3 42යි. මේ 10යි 52360යි මොනවද පුතේ? ඝන සෙන්ටිමීටර. 52360යි මොනවද? ඝන සෙන්ටිමීටර. ඉතින් කලින් දවසේ අපි ඉදිරිපත් කරපු ගැටලුවට තවත් එකතු කළ හැකි තැනක්. මම කිව්වේ මේක එහාට මෙහාට එකතු කරන්න පුළුවන් කියලා. ඒතකොට මේකේ විශේෂ තැන උනේ මොකද්ද? වර්ග දෙකක අන්තරය යොදාගෙන සුළු කරන. පුංචි තැනක්. හැබැයි දරුවනේ ඔයගොල්ලෝ සමහර අවස්ථාව ගාන හදාගන්නේ නැහැ මේ නිසා. මම හිතන පුතාලට හොඳින් තේරෙන්නේ නැති කියලා. එහෙමනම් මේක නරඹලා මම එදා කිව්වා වගේම පළවෙනි වතාව නරඹන්න, දෙවෙනි වතාව මාත් එක්කම හදන්න, නැවත තුන්වෙනි වතාව නරඹන්න. එතකොට පුතාට මේ ගාන හොඳට තේරෙයි. එහෙනම් ඔයගොල්ලොන්ට පුංචි හරි දායකත්වයක් දෙන්න තමයි මගේ උත්සාහය. එහෙනම් මේක හැමදෙනාටම තේරුණා, මේක නරඹන අයට තේරුණා ඇති කියලා මම හිතනවා. ඒ වගේම ඔයගොල්ලන්ගේ අදහස් දක්වන්න. ඒක මට හරි වැදගත් ඊළඟ පාඩමක් දාද්දී. ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනාටම තෙරුවන් සරණයි.